අලුත්ගම නගරයේ තියෙන හාස්කම් පිරුණු අභිරහස් තැනකට යමුද? ඈතින් පේන රන්වන් පාට බුදු පිළිමේ දැක්ක ගමන් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා මේ කොහෙද කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන පූජනීයම ස්ථාන වලින් ඉදිරියෙන්ම ඉන්න සුන්දර කන්දේ විහාරයටයි. ඔයාලා දන්නවද මේකට නම හැදුනේ කොහොමද කියලා? ක්‍රිස්තු වර්ෂ 1734 දී මහනුවර යුගයේ රජකම් කරපු ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලෙදී ගෞරවාන්විත කරපාගල දේවමිත්‍ර ස්වාමින් වහන්සේ මේ කන්ද උඩ පුංචි ආවාසයක් හදලා තියෙනවා. ඊට පස්සේ කාලෙත් එක්ක මේක පන්සලක් විදියට ගොඩනැගුණට පස්සේ ගමේ මිනිස්සු කන්දක් උඩ හදපු විහාරයක් හින්දා මේක කන්ද විහාරය වුණා කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඉස්සර පුංචි කාලේ අපි බස් එකේ ඇවිල්ලා මෙතනින් බැහැලා මළුයි පූජා වට්ටි අරගෙන අපි මෙතනින් කන්ද නගිනකොට පුංචි සෙල්ලම් බඩු කඩ දෙපැත්තෙම තිබුණා. ඉස්සර මමයි අයියයි කන්දි විහාරේ එන්නේ බුදුන් වඳින්න නෙවෙයි සෙල්ලම් බඩු ගන්න. ඉතින් ඔයාලටත් ඒ කාලේ මතක නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉස්සර මේ පේලියට සෙල්ලම් බඩු තිබ්බ කාලේ. වර්තමානයේ වෙනකොට ඒ අතීතයේ තිබුණු සුන්දර මතක එකක්වත් දැන් නැහැ. දැන් නම් පන්සල පුදුමාකාර විදියට ලස්සනයි වගේම මාරම පිරිසිදුයි. මේ වගේ පරිසරයකට ආපු ගමන් නිකම්ම හිත නිවිල යනවා. ඒ තරමටම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. කන්ද විහාරයට තාමත් ආපු නැති කෙනෙක් මේ වීඩියෝ එකක් බලනවා නම් අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඔයාලා ලංකාවේ කොහේ ට්‍රැවල් කරත් වැඩක් නැහැ කන්ද විහාරය ඇවිල්ලා නැත්තම්. කන්ද විහාරයේ තියෙන තවත් සුවිශේෂීම තැනක් තමයි විෂ්ණු දේවාලය කියන්නේ. මේකට හැම ආගමකම ඉන්න මිනිස්සු වෙන තැනක්. මෙතනින් ඉල්ලපු කිසිම දෙයක් කවදාවත් වැරදිලා නැහැ කියලා තමයි කියන්නේ නම් මේ ස්ථානයේ හාස්කම් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔයාලගේ තියෙන පෞද්ගලික අදහසුත් කමෙන්ට් කරන්නකෝ බලන්න. මේ බුදු පිළිම වහන්සේ තමයි දැනට ලංකාවේ තියෙන උස්සම බුදු පිළිම වහන්සේ. මේ බුදු පිළිමේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ බුදු පිළිමේ ඇතුළට යන්න පුළුවන්. ඉස්සර පොඩිම කාලේ නම් අපි මේක ඇතුළට යනවා. කාලෙත් එක්ක දැන් ආරක්ෂක හේතුන් නිසා මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඔයාලට මේ බුදු පිළිමේ යට කොටසේ තියෙන චිත්‍ර නම් බලා ගන්න පුළුවන්. උඩට නම් යන්න දෙන්නේ නැහැ දැන්. ඔයාලා කන්ද විහාරේ එන්න හිතන් ඉන්නවනම් හවස 6ත් 7ත් අතර වෙලාවෙ එන්න. මීටත් වැඩිය මාරම ලස්සනයි. මොකද ඒ වෙලාවට ලයිට් දාලා නිසා රත්තරන් පාටින් මුළු කන්ද විහාරෙම දිලිසෙනවා. මාව ෆලෝ කරපු නැති යාළුවෙක් මේ වීඩියෝ එකක් බලනවා නම් අනිවාර්යයෙන් මාව ෆලෝ කරලා තියාගන්න. ඒ ඇයි කිව්වොත් මේ වගේ ලස්සන වීඩියෝ ගණනාවක් තව ඉස්සරහට ගේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මගේ Facebook page එක තියෙනවා. ඒකත් ෆලෝ කරලා තියාගන්න. එහෙනම් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.